ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ශිව දෙවියන්ගේ ආශිර්වාදය ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් වීඩියෝ එකට යමු. ඔන්න අද බලන්න හදන්නේ ඔයාගේ ගිය ආත්මේ කොයි වගේද කියලා. හරිද? ඔන්න අදත් මං කාඩ් 3ක් ගෙනල්ලා තියෙනවා. ඔයාගේ ගොඩාක්ම හිත යන කාඩ් එක තෝරලා ඒකට අදාළ රීඩින් එක බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඔන්න පර්සනල් රීඩින් ගන්න කැමති අයට ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා මේ මාසේ 30 වෙනකන්. පර්සනල් රීඩින් එකක් මේ මාසේ 30 වෙනකන් රුපියල් 1000ක් වගේ ගොඩාක් අඩු මුදලකට තමා කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මන් දාන නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මන් දාන ෆයිල් තුනෙන් වැඩිපුරම හිත යන එක ෆයිල් එකක් තෝරගන්න කියලා වගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා තේරුවේ ෆයිල් නම් මේ රීඩින් එක ඔයාට. මේ කාඩ් එක තෝරපු ගොඩක් අය ගිය ආත්මේදී ගොඩාක් කරුණාවන්ත අනිත් අයට උදව් කරන දේපල වතු පිටි ඉඩකඩම් වලින් පිරුණු සැපවත් ජීවිතයක් මුල් කාලේ ගත කරපු කට්ටියක්. හරිද? ඔයාලා කලාවට ඒ වගේම නිදහසට ප්‍රිය කරපු කට්ටිය. හරිද? ඔයගොල්ලන්ට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබිලා තියෙනවා. කාටවත් යටත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න කැමති කෙනෙක් තමයි ඔයා ඒ ආත්මෙදී. ඔයාලා ජීවිතේ වැඩි කොටසක් සතුටින් ප්‍රීතියෙන් ගත කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. එතනින් පස්සේ ඔයාලට ටිකක් අමාරු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට තීරණයක් ගන්න බැරුව ඔයා හිර වෙලා ඉඳලා තියෙන කාලයක්. හරිද? ඔයාගේ ගිය ආත්ම පාර්ට්නර් ජීවිතේ හිතපොන්න නැති වෙලාවක හදිසි කඩාවැටීමකට ලක් වුණු අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් කල්පනා කරන කියන්නේ ඕවර් තින්කින් කරන කෙනෙක්. හරිද? ඒ කෙනා කොච්චර ජීවිතේ කඩාවැටීම් තිබ්බත් එයා ආපහු නැගිටින්න දක්ෂ කෙනෙක්. එයා ඔයාවයි පවුලයි ගොඩාක් ආදරෙන් බලාගෙන තියෙනවා ඒ ආත්මෙදී. එයා හරි කරුණාවන්ත හදවතක් තිබ්බ කෙනෙක්. එයා ගොඩක් කලාවට, සොබා දහමට, ගහකොළ වලට ආදරය කරලා තියෙනවා. එයා ජීවිතේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. හරිද? එක රැයකින් සාර්ථක වෙනවට වඩා මහන්සි වෙලා වැඩ කරලා ප්‍රතිඵල එනකම් බලාගෙන හිටපු කෙනෙක්. එයා එයාගේ රැකියා ජීවිතේ පෞද්ගලික ජීවිතේ දෙකම හොඳට බැලන්ස් කරගෙන ගිය කෙනෙක්. ඒ වගේම තමා එයා හරියට ළමයෙක් වගේ කරුණාවන්තයි ගොඩක්. එයා ටිකක් සංවේදී වැඩි කෙනෙක්. අලුත් අදහස්, අලුත් බලාපොරොත්තු සමහර වෙලාවට මෙයා සීන ලෝකෙක ජීවත් වෙනවා වගේ ජීවත් වෙලා තියෙනවා. ඔයාට ගිය ආත්මෙ තිබ්බ විශේෂ හැකියාව බැලුවොත් එහෙම ඔයා සෞන්දර්යාත්මක පැත්තට කියන්නේ ගොඩාක් දක්ෂ වෙලා තියෙනවා. සමහර විට කවි ලියන්න, සංගීතයට, නැටුම් වලට ඒ වගේ හරි නැත්තම් අර නිර්මාණ කරන්න අන්න ඒ වගේ අත්කම් අන්න ඒ වගේ මොකක් හරි නිර්මාණශීලී පැත්තට සෞන්දර්යාත්මක පැත්තට අනිත් අයට සාපේක්ෂව දක්ෂතාවය ඉතාමත් වැඩිව තිබිලා තියෙනවා. ඔයා ගිය ආත්මෙදී ශනික ප්‍රතිඵල පස්සේ දුවපු කෙනෙක් නෙමෙයි. ඔයා සාමාන්‍යයෙන් හොඳට ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. ඔයා දේවල් හිතින් මවා ගන්න හරිම දක්ෂ කෙනෙක්. ඔයා ගොඩක් ලස්සන මනෝලෝකවල ජීවත් වෙච්ච කෙනෙක්. ඔයා ගිය ආත්මේ අලුත් දේවල් ඉගෙන ගන්න ගොඩාක් ආස කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඔයා රහස් හොයන්න හරිම දක්ෂයි. ඒ කියන්නේ ඔයාට කුතුහලයක් තියෙන දේවල් තියෙනවානේ. ඒ දේවල් ඔයා හොයන්න උත්සාහ කරලා තියෙනවා. ඔයාට තොරතුරු හොයන්න ගොඩාක් පිපාසයක් තිබ්බ කෙනෙක්. ගිය ආත්මෙදී ඔයාගේ ජීවිතේ වැදගත් දෙයක් බිඳ වැටිලා තියෙනවා. ඒ ගැන හිත හිත ඔයා ජීවිත කාලේ ගොඩාක් දුක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා පෙර ආත්මෙදී අනිත් අයත් එක්ක හොඳින් කටයුතු කරන්න උත්සාහ කරලා තියෙනවා. හරිද? එකතු වෙලා සහයෝගයෙන්. හැබැයි එතනදී ඔයාට අසාධාරණයක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා ඔයාගේ ජීවිතේට වැඩිය කාටවත්
ලං වෙන්න බැරි විදිහට මේ නිකන් පවුරක් හදාගෙන වගේ තමන්ගේ දේවල් තදින් අල්ලාගෙන ඉන්න ස්වභාවයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ධනය වගේ දේවල්, ධනය, ඔයාගේ ආදරණීය අය, එයාලා ඔයා තදින් අල්ලගෙන ස්වභාවයක් පෙන්නනවා. ඔයා ආදරය කරන අය නැති වෙයි කියලා ගොඩක් බයෙන් ඉඳලා තියෙනවා. ගිය ආත්මෙදී ඔයා අනිත් අයත් එක්ක ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ ගැටුම් හින්දා ඔයාගේ හිත ගොඩාක් රිදිලා තියෙනවා. ඔයාගේ රීඩින් එක මෙතනින් ඉවරයි. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලා ඔයා තේරුවේ ෆයිල් B නම් මේ රීඩින් එක ඔයාට. ඔයා ගිය ආත්මේ ගොඩක් වගකීම් දරන්න දක්ෂ ස්ථාවර කෙනෙක්. ඔයා ජීවිතේ ස්ථාවරත්වයක් හදාගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඔයා අලුත් දේවල් පටන් ගන්න, ඒ වගේම තමයි අලුත් අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඔයා පසුබට වෙලා නැහැ. ඔයා ජීවිතේ සමබරව ගෙනියපු කෙනෙක් ඒ ආත්මෙදී. ඔයාගේ රැකියා ජීවිතේ, පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට බැලන්ස් කරන්න දක්ෂ කෙනෙක් ඔයා ඒ ආත්මෙදී. ඔයා කෙලින් කතා කරපු කෙනෙක්. කියන්න දෙයක් තියනවා නම් එයාගේ මූණටම කියලා දාන්න ඔයා දෙපාරක් හිතලා නැහැ. ඔයා ප්‍රශ්නයක් ආපුවාම හැඟීම් වලට මුල් තැන දෙන්නේ නැතුව බුද්ධියෙන් විමසලා බලලා සාධාරණ පැත්ත ගත්තු කෙනෙක්. ඔයා ගොඩාක් වෙලාවට සත්‍යවාදී ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඔයාට ගිය ආත්මෙදී ජීවිතේ තීරණ දෙකක් තිබිලා තියෙනවා. ඒ දෙකෙන් කෝකද ගන්නෙ කියලා හිතාගන්න බැරුව ඉඳලා තියෙනවා. සමහර වෙලාවට ඔයා නැති ප්‍රශ්න හිතේ මවාගෙන දුක් වෙලත් තියෙනවා. ඔයාගේ ගිය ආත්මේ පාර්ට්නර් ගොඩක් වෙලාවට අනිත් අයට දේවල් ත්‍යාග කරපු කෙනෙක්. ඒ කියන්නේ අනිත් අයත් එක්ක දේවල් බෙදා හදාගත්ත කෙනෙක්. හරිද? ඒ වගේම තමයි එයාට ගොඩාක් ලොකු ආත්ම ශක්තියක් තිබිලා තියෙනවා. එයා සමහර අවස්ථාවලදී ප්‍රශ්නයක් ආපුවාම ඒ ප්‍රශ්නෙන් පැනලා යන්න උත්සාහ කරපු අවස්ථා තිබිලා තියෙනවා. එයා ජීවිතේ නොහිතපු මොහොතක එයාගේ ජීවිතේ ලොකු කඩාවැටීමක් වෙලා තියෙනවා. මෙයා ඉක්මනට තරහ අරගෙන අනිත් අයත් එක්ක රණ්ඩු වලට ගිය කෙනෙක්. ඒ කියන්නේ ටිකක් ගැටුම්කාරී තත්ත්වය මෙයාගේ වැඩි ගිය ආත්මෙදී. එයා අනිත් අය කියන දේවල් අහන්නේ එයා හරි කියලා මුරණ්ඩු ස්වභාවයක් පෙන්නලා තියෙනවා. ඊළඟට මම බලන්න යන්නේ ඔයාගේ ගිය ආත්මෙ තිබ්බ මොනවද දක්ෂතා කියලා. ඔයා ගිය ආත්මෙදී গুপ্ত විද්‍යාව අන්න ඒ වගේ දේවල් හදාරපු කෙනෙක්. ඒ කියන්නේ විශ්වය සමග සම්බන්ධතා ඔයා පවත්වලා තියෙනවා ගිය ආත්මෙදී. ඔයා ආධ්‍යාත්මික පැත්තෙන් පොඩි දියුණුවක් ලැබපු කෙනෙක්. හරිද? ඔයාට අනිත් අයට නොදැනෙන පරාසයක් ඔයාට ගිය ආත්මෙදී දැනිලා තියෙනවා. මිනිස්සුන්ගේ හිත් කියවීමේ හැකියාවක් ඔයාට තිබිලා තියෙනවා. ඔයා භාවනාව, යෝග අන්න ඒ වගේ දේවල් ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඔයාට අනිත් අයගේ රහස් දැනී ගැනීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඔයාට තිබ්බ ආධ්‍යාත්මික හැකියාවල් වගේ දේවල් ලොකුවට ප්‍රදර්ශනය කරලා නැහැ ඒ ආත්මෙදී. ඔයා ගිය ආත්මෙදී මිනිස්සෙන්ගේ සිත් සුවපත් කරපු කෙනෙක්. ඔයා ගොඩක් දුරදක්නා නුවණක් තිබ්බ අනිත් අයව පාලනය කරන්න දක්ෂ කෙනෙක්. හැබැයි ඔයාට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාට කොච්චර ආධ්‍යාත්මික කොච්චර හැකියාව තිබ්බත් ඔයාට ඒවා පාවිච්චි කරන්න වෙලා නැහැ. ඒ ආත්මෙදී සමාජ නීති රීති හරි මොකක් හරි හේතුවක් හින්දා ඔයාට ඒ දක්ෂතා හංගගෙන ඉන්න වෙලා තියෙනවා. මං හිතනවා ඔයාලා මේ ආත්මෙත් භාවනාව ඒ වගේ දේවල් වලට ඒ කියන්නේ විශ්වය සමග සම්බන්ධ වෙන දේවල් වලට ඔයාලා කැමති කෙනෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මේ කාඩ් එක ඇත්තටම තෝරපු කට්ටිය ගොඩක් විශේෂයි අනිත් කාඩ් එකටම වඩා. ඔයාගේ ගිය ආත්මෙ තිබ්බ දුර්වලතා බැලුවොත් එහෙම ඔයා අනිත් අයට සමාව දීලා නැහැ. ඒ වගේම තමයි ආදරය කියන මාතෘකාවේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔයා සංවේදී වෙලා තියෙනවා. ඔයා එකපාර වැඩ ගොඩක් කරන්න ගිහිල්ලා ඔයා ගොඩක් හදිස්සි එකපාර වැඩ ටික කරගන්න බැරි වෙලා තියෙනවා. එකපාර සේරම කරන්න ගිය නිසා. ඔයාට කේන්ති ගිහිල්ලා අනිත් අය
ඔයාගෙම මතේ ඉන්න ඕනේ කියලා හිතලා තියෙනවා ඒ ආත්මෙදී. ඔයා අනිත් අයගේ අදහස් ගණන් අරගෙන නෑ. මෙන්න මේ දේවල් තමා ඔයාගේ ගිය ආත්මෙ තිබ්බ දුර්වලතා. මං හිතනවා ඔයාගෙට රීඩින් එක ගැලපෙන්න ඇති කියලා. ගැලපෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා තෝරගත්තේ C කාඩ් එක නම් මේ රීඩින් එක ඔයාට. ඔයා ගිය ආත්මෙදී ගොඩක් කරුණාවන්ත, අනිත් අයව බලාගත්ත, මුදල් පාලනයට දක්ෂ කෙනෙක්. හරිද? ඔයා ලෝකය හා සමාජය ගැන ගොඩක් අත්දැකීම් වලින් බහුල කෙනෙක් ඒ ආත්මෙදී. ඔයා වතුපිටි ඉඩකඩම් දේපල හිමි පවුලක තමා ඒ ආත්මෙදී ඉපදිලා ඉඳලා තියෙන්නේ. හැබැයි කාලෙකදී ඔයාගේ ගොඩාක් ළඟින් හිටපු විශ්වාසවන්ත කෙනෙක් ඔයාව පාවා දීලා තියෙනවා. හරිද? ඒව නිසා ඇතිවුණු හිත් රිදීම නිසා ඔයා කාලෙකදී තනියම ජීවත් වෙන්න තීරණය කළා තියෙනවා. ඔයා මේ ආත්මෙදී හුදකලාවට ප්‍රිය කරන, ඒ වගේම තමා ස්වාධීනව ඉන්න ආස, මානසික නිදහසට මුල් තැන දෙන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ගිය ආත්මෙ ඔයාගේ පාර්ට්නර් බැලුවොත් එහෙම මෙයා ගොඩක් වගකීම් කරට ගත්ත, ජීවිතේ සමබරව පවත්වාගෙන ගියපු, ආර්ථික අතින් ඔයාව බලාගත්ත කෙනෙක්. හරිද? හැබැයි මෙයා ඔයාට නීති දාලා, ඒ වගේම තමයි ඔයාගේ නිදහසට ටිකක් බාධා කරලා මෙයා සමහර වෙලාවට ඔයාට ටොක්සික් විදිහට සලකලා තියෙනවා. හරිද? ඔයාට සමහර වෙලාවට මෙයා ටිකක් ඉරිසියා කරලා වගෙත් තියෙනවා. මෙයා මෙයාගේ තියෙන අදහස් අනිත් අයට පේන්න කියපු කෙනෙක් නෙමේ. එයාගේ හිත ඇතුලේ සැකයන් වගේ තිබ්බත් මෙයා ඒව හංගගෙන ඉඳලා තියෙනවා. මෙයා විවෘත කෙනෙක් නෙමේ, ටිකක් গুপ্ত කෙනෙක්. එයා එයාගේ ජීවිතේ ප්‍රශ්නවත් ඔයත් එක්ක වැඩිය ෂෙයා කරගෙන නෑ කියලා මට පේනවා. එයා හැබැයි ඔයාව බලාගෙන තියෙනවා. ඔයාගේ ගිය ආත්මෙ තිබ්බ දක්ෂතා බැලුවොත් එහෙම ඔයා කවුරු මොනවා කිව්වත් ඔයාගේ මතය වෙනස් කරගෙන නෑ. ඔයා ඔයාගේ අදහසක්, හොඳ අදහසක් එහෙම තියෙනවා නම් ඒකේ දිගටම රැඳී ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට දුරදක්නා නුවණක් තිබිලා තියෙනවා. මොන ප්‍රශ්න මැද්දේ වුණත් ඔයා ඔයාගේ පැත්තට, ඒ කියන්නේ වාසිය හරවගෙන තියෙනවා. ඒක දක්ෂතාවයක්. ඔයා ඒ ආත්මෙදි ගොඩක් නිර්මාණශීලී කෙනෙක්. ඔයාට මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත ඉක්මනින් තේරුම් ගන්න ඔයාට පුළුවන් ඒ ආත්මෙදි. ඔයා ඔයාගේ ජීවිතේට අනවශ්‍ය මිනිස්සු, සිදුවීම්, ඒ කියන්නේ අවස්ථා ඉක්මනින්ම අතෑරලා දාලා තියෙනවා ඒ ආත්මෙදී. ඔයා ජීවිතේ නරකම අවස්ථාවලදී වුණත් ජීවිතේ සමතුලිතව ගෙනිහින් තියෙනවා. ඔයාගේ දුර්වලතා බැලුවොත් එහෙම ඔයාගේ ජීවිතේ ඔයාට මුදල් නැති වෙයි කියලා ගොඩක් බයෙන් ඉඳපු කෙනෙක්. ඔයා ඒ ආත්මෙදී අවශ්‍ය ප්‍රමාණයට වඩා සමහර වෙලාවට සල්ලි මූලික කරගෙන තියෙනවා. සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ තිබ්බ දේවල් ඔයාට බැලන්ස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට තීරණයක් ගන්න ආපු අවස්ථාවලදී ඔයා තීරණයක් නොගෙන S2 වහගෙන වගේ තීරණයක් ගන්න නැතුව ඉඳලා තියෙනවා. ස්ථිර. ඔයා කෙලින් තීරණයක් ගන්න ඕනේ අවස්ථාවලදී තීරණය නොගෙන අනවශ්‍ය විදිහට ඒක ගැන ඕවර් තින්කින් කරලා තියෙනවා ඒ ආත්මෙදී. ඔයා සමහර වෙලාවට අනිත් අයගේ අවධානය අවශ්‍ය ප්‍රමාණයට වඩා බලාපොරොත්තු වෙලා තියෙනවා. ඔයා ටිකක් ඒ ආත්මෙදී ආඩම්බර විදිහට ඉඳලා තියෙනවා. ඒවා තමයි ඔයාගේ අඩුපාඩු විදිහට පෙන්නුවේ. එහෙනම් අදට රීඩින් එක ඉවරයි. ඔයාලට සුබ දවසක්.